ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔයාලට සුබ දවසක් කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Made by Hand YouTube channel එකත් එක්ක. මම ඔයාලට කලින් වීඩියෝ වල ගෙතුම් ක්‍රම කීපයක් කියලා දුන්නා. ඉතින් ඒ ක්‍රම වලට තමයි මේ මගේ මේ නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් මට හිතුණා අද ඔයාලත් එක්ක මේ ඒ වගේ කරන නිර්මාණ ටිකක් බෙදා ගන්න ඕනේ කියලා. මේ ඉන්නේ ඩෝල්. මම මුලින්ම කරේ ඩෝල් ගොතන විදිය ඔයාලට කියලා දුන්නා. මේ ඉතාම ලස්සනයි. මේ ආකාරයෙන් අපිට ඕනම කලර් එකකින් ඒක කරගන්න පුළුවන්. ඊට අමතරව කලර්ස් දෙකක් මැච් කරලා වුණත් මේ වගේ ඩෝල් කෙනෙක් ගොතා ගන්න පුළුවන්. මේ දවස්වල මම ගොතමින් පවතින ඩෝල්. ඒකත් ඉතාම ලස්සනයි. ඉතින් ඊට අමතරව මම ඔයාලට කියලා දෙන්න ආවේ අද මේ වගේ තොප්පි මේස් ඒ වගේත් අපිට මේ තියෙන කුඩා බබෙකුට තොප්පියක් ගොතලා තියෙන විදිහ. ඊට අමතරව මේ තියෙන්නේ සොක්ස් ජෝඩුවක්. ඒ බබාට මේකටම මැච් වෙන්න. ඉතින් ගෙතුම් ක්‍රම ටික දැනගත්තාම මේ වගේ එක නිර්මාණ වලට අපිට යන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ ගොතලා තියෙන තොප්පියක්. මේක කලස් දෙකක් මැච් කරලා තියෙනවා. ඒ කලස් වලට අනුව දුවට පුතාට වෙන වෙනම එක ගොතා ගන්න පුළුවන්. මේකත් පුතෙක් සඳහා ගොතපු තොප්පියක් මේක. මේකෙත් හැඩේ වෙනස් එක විවිධ ක්‍රම තියෙනවා ගෙතුම් ක්‍රමවල. මේ තියෙන්නේ චූටි බබෙකුට ගොතපු සපත්තු ජෝඩුවක්. මේකත් එහෙමයි. මේක අපිට අවශ්‍ය විදිහට විවිධ කලර්ස් වලින් කරගන්න පුළුවන්. මේ සොක්ස් ජෝඩුව. ඉතින් මම ඉදිරියේදී ඔයාලට මේ ගොතන ක්‍රම මේවා කියලා දෙන්නම්. ඒ අර මම කියලා දුන්න සිංගල් ක්‍රොෂේ, ඩබල් ක්‍රොෂේ, ට්‍රිපල් ක්‍රොෂේ වලින් තමයි මේ වගේ නිර්මාණ කරලා තියෙන්නේ. ඊට අමතරව මේ තියෙන ටේබල් මැට් එකක්. ඒකෙත් විවිධ ක්‍රම ගොතන්න පුළුවන් කලර්ස් චේන්ජ් කරලා. මේක හાર્ට් එකක්. ඊට අමතරව මේ තියෙන රෝස මලක්. ඒකත් හරිම ලේසි. ඒකත් මම ඉදිරියේදී ඔයාලට කියලා දෙන්නම් ගොතන විදිහ. ඊට අමතරව මේ දවස්වල ජනප්‍රිය මේ පයිප් කෝන කියන ඒ වගේ නිර්මාණය කරපු මලක් තමයි මේ තියෙන්නේ. මල් සූර්යකාන්ත මලක්. මේක නිර්මාණය කරලා විදිහත් මම ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම්. ඒකෙදී මේ වාස් එක ගොතලා තියෙන්නේත් මම මේ පූල් වලින්. ඒකත් ඉතාම අලංකාරයි. ඒකත් මම ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම්. ඉතින් ඒ වගේම ඔයාලට මම තවත් විශේෂ දෙයක් කියන්න තමයි ආවේ අද. මේ දවස්වල ජනප්‍රිය ටොට් බෑග්. මේක ඇප්ලික් ක්‍රමයට තමයි සකසලා තියෙන්නේ. ක්ලාස් යන ළමයිට වගේම එදිනෙදා සාමාන්‍ය ගමන් යනකොට අරන් යන්න පුළුවන්. අමු රෙදි වලින් තමයි මේක කරලා තියෙන්නේ. මීට අමතරව මේ අමු රෙදි බෑග් එක පේන්ට් කරලා රෝස මල් විවිධ මල් වර්ග යොදාගෙන පේන්ට් කරලත් මේ ටොට් බෑග් එක මහන්න පුළුවන්. මේ බෑග් එක මහන ආකාරයත් දිග පළල සියලුම විස්තර මම ඔයාලට ඉදිරියේදී කියලා දෙනවා. තව නිර්මාණ ඉතින් කිහිපයක්ම තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. මුලින්ම ඉතින් මේ ඩෝල් ගොතන විදිහ තමයි මම ඔයාලට වීඩියෝ එක කරේ. හොඳ ප්‍රතිචාර තිබුණා. මට ඉතින් ආස හිතුණා ඇත්තටම මේ තව ඉදිරියටත් ඒ වගේ කරන්න. ඒ හින්දා තමයි. ඉතින් අපි එකතු වෙලා කරමු. ඔයාලා මේ මාත් එක්ක මේ වීඩියෝ එක නරඹුවාට thank you. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් මේ වගේ ක්‍රම ටික ඉගෙන ගනිමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.